සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාපි පුප්පරා සිම්හා හෛරාමාලා ගුණේ බහෝ එවං ජාතේන මච්චේන හත්තම්බං කුස ලම්බහුන්ති ආදී කොටදී මේ සමදනාම එකදු පාදු වෙලා මේ වගේ උතුම් වූ පින්කමක් මේ නිවස තුල සිද්ධ කරනු ලබන්නේම මේට වසරකට පෙර වියෝ වූ ලතා දිසානායක සොහොයුරියට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම හෙලේනා මුණසිංහ මාතාවට පින් දෙන්නටත් ඒ වගේම ලලරිනා කාර්යවසම් සොහොයුරියට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම ශ්‍රීලා එදිරිසිංහ මිත්තණියට පින් අනුමෝදන් කරන්ටත් නැන්සි සිල්වා මිත්තණියට පින් අනුමෝදන් කරන්ට ධනුෂ්ක මුරවීර සොහොයුරා ඇතුළු කොට මියගිය සියලුම සහලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ උතුම් වූ පින්කම මේ සන්ධ්‍යා භාගය තුළ සිද්ධ කර ලබන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දුර්ලභංච මනුස්සත්තං කියලා. මේ මනුස්ස ලෝකය තුළ පින්නතුනේ මිනිස්සෙක් වෙලා උපත ලබනවා කියන කාරණය පරම දුර්ලභ කාරණයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ දුර්ලභ වූ මනුස්ස ආත්ම භාවයක් ලබන්නට නම් පින්වතුනි මේ අනවරාග්‍ර වූ සංසාර භව ගමන තුළ ඔබ අපි කවුරුත් සංසාරේ කුසල් කරලා තිබෙන්නට ඕන. පින්දහම් සිද්ධ කරලා තියෙන්නට අවශ්‍යයි. ඉතින් පෙර සංසාරේ අපි කුසල් කරපු නිසා හොඳ ක්‍රියාවන් සිද්ධ කරපු නිසා ඊට අනුරූප විපාක වශයෙන් අපි මේ ආත්ම භාවය තුළ මිනිස්යන් වශයෙන් උපත ලබලා තියෙනවා. ඉතින් මේ ආත්ම භාවයේ පිරිමි ආත්ම භාවයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම කාන්තාවක් වෙලා උපදින්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ මොන ආත්ම භාවය ලබන්නටත් පින්නතුනේ මිනිස්සෙක් වෙලා මනසින් උසස් වෙලා උපත ලබන්නට පින්නතුනේ බොහෝ කුසල් කරලා තියෙනවා. ඉතින් ඒ කුසල් කරපු නිසා තමයි මේ ආත්ම භාවය තුළ ඔබ අපි කවුරුත් පෙර සංසාරගතව සිද්ධ කරගත්තා වූ කුසල ධර්මයන්ුත් අරගෙන ඒ ඉන්ධන ටිකත් අරගෙන තමයි මේ මනුස්ස ලෝකයේ තුල අපි කවුරුත් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කවුරුවක්වත් මනුස්ස ලෝකයේ තුල මනුස්ස ලෝකයට මව්කුසකින් එළියට එනකොට කවුරුවක්වත් අපි hina වෙලා නම් ඉන්නේ නැහැ. අපි කවුරුත් අනාගෙනම තමයි මේ මනුස්ස ලෝකයට අපි කවුරුත් එන්නේ නිර්වස්ත්‍රව. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෙර සංසාරගතව අපි රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අන්තර්ගත වුණ චිත්ත ශක්තිය විඥාණය ඇතුව තමයි මේ මනුස්ස ලෝකයට උපත ලබන්නේ. ඉතින් බැරි වෙලාවක්වත් අපි මව් කුසේ ඉන්න අවස්ථාවේදී අපි කරගත්තා වූ කුසල ධර්මයන් ප්‍රබල නොවුනොත් එහෙම පින්නතුනි අපිට මව් කුසේදීම සමහර වෙලාවට අපේ ජීවිතේ අතහැරලා යන අවස්ථාවන් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා පෙර සංසාර භව ගමන තුල කුසල් රැස් කරගත්තු අය කිසිම කරදරයකින් බාධාවකින් තොරව මේ මනුස්ස ලෝකයට කරගත්තා වූ කුසල් ධර්මයන්ොත් ඒ වගේම චිත්ත රූපයක් ඇතිව පින්නතුනි මේ ලෝකයට උපත ලබනවා. එතකොටම අපි මේ රැස් කරගත්තා වූ කුසල් කොහෙද අන්තර්ගත වෙලා තියෙන්නේ? අපි චිත්ත සංතානය තුළ සිතුවිලි තුළ තමයි මේ සිතුවිලි සමුදාය ගොඩ නැගිලා ඒ මනුස්ස ශරීරයක් ඇතුව මිනිස්සෙක්ට අනුබද්ධ වෙලා පින්නතුනි මේ ලෝකයේ උපත ලබනවා. අන්න ඒ සිත තුළ තමයි මේ පෙර සංසාරගතව සිදුනා වූ සියලු දත්ත ඇතුළත් වෙලා තියෙනවා. අද කාලේ ගත්තොත් අපි ෆෝන් එකක් ගත්තොත් එහෙම අපේ ෆෝන් එක තුළ අපේ පෞද්ගලික ජීවිතය තුළ සියලු දත්තයන් ඒ තුල අන්තර්ගත වෙනවා. අපි ඒක සිම් එකක් භාවිතා කරනකොට කඩේකට ගිහලා අපි ඩෙන්ටිටි කාඩ් එක තොරතුරු ඒ වගේම උපන්දින මේ හැම දෙයක්ම ඒ ෆෝන් එකේ ඒ කේතය තුළට ඒ දත්ත අනුගත කරනවා. එතකොට පින්නතුනි අපේ ඒ ෆෝන් එක භාවිතා කරගෙන කරන සියලු ක්‍රියාවලියන්
ඒ ෆෝන් එක දත්ත තුල අන්තර්ගත වෙනවා. අපි කෝල් එකක් ගත්තා කීයකද ගත්තේ කොහෙටද ගන්නේ මේ හැම දෙයක්ම පින්නතුනේ ඒ ෆෝන් එක තුල අන්තර්ගත වෙනවා. ඒ වගේ තමයි පින්නතුනේ අපි පෙර සංසාර භව ගමන තුල අපි රැස් කරගත්තා වූ සිතුවිලි සමුදාය පින්නතුනේ වෙනස් ස්වභාවයකටපත් වෙන්නේ නැහැ. ඒ සිතුවිලි සමුදාය අරගෙනම තමයි අපි මේ මනුස්ස ලෝකයේ තුල මනුස්ස ලෝකයේ තුලට මනුස්ස කායක් ඇතුළ උපත ලබන්නේ පිළිතුරු. ඒ නිසා බොහෝ අයට බොහෝ චර්යාවන් අපි දැකලා තියෙනවා. මොකද පෙර සංසාරගතව සමහර විට දේශංගත ආත්ම භාවයක් ලබලා තිබුණොත් එහෙම ඊට අනුරූපව මනුස්ස ලෝකයේ මිනිස්සෙක් කියලා උපත ලැබුවාම අර කියන ක්‍රියාවලිය දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමහර අය සත්තු වෙලා උපත ලැබුවයි ඒ ක්‍රියාවලිය දක්වනවා. සමහර අය පොළොවේ අභ්‍යන්තරයේ ජීවත් වුණා නම් ඒ අය ඒ ක්‍රියාවලිය දක්වනවා. සමහර අය ගස්වල අතුසලනවා. ඉතින් ඒ වගේ පරාත්ම භාවයේ වඳුරන් වෙලා. ඒ වගේම සමහර අය කතා කර බහ කරන වෙලාවට ඒ ඉරියව් දකින්න පොළොව ඇඟිල්ලෙන් පොළොව හාරනවා. ඉතින් අර ඒ වගේ පින්නතුනේ ඉරියව් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආත්ම භාවවලට අර වගේ ත්‍රිසංගත ආත්ම භාව ලැබලා තියෙනවා. ඒ නිසා ඒ ආත්ම භාවවල සිදුවනා වූ ක්‍රියාවලිය මනුස්ස එක් වෙලා උපත ලැබුවත් ඒව දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සමහර අය පුනර්භවය කියලා කියන්නේ මම වාහනයකට ඇප්පුණා. ඉතින් මේ වගේ අන්තරාවක් වුණා. ඊට පස්සේ මම මෙහෙම දවස් ගාණක් දවස් 7ක් ඒ වගේම මාස 3ක් අවුරුද්දක් මේ ආකාශයේ මේ විශ්වය තුළ මගේ ප්‍රාණය තිබුණා. ඊට පස්සේ තමයි මිනිස්සෙක් වෙලා මේ මනුස්ස ලෝකයේ තුළ උපත ලැබුණේ කියලා. එහෙම කියන්න පුළුවන්කම තිබෙන්නේ පින්නතුනේ අන්න ඒ සිතුවිලි සමුදාය තුළ අපේ මතකය රැඳිලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ සෑම දෙයකටම මූලික වන්නේ මෙන්න මේ හිත කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ. එතකොට පින්නතුනේ අපේ සිත අපි උපදිනවා සමගම මනුස්ස ලෝකයේ එළිය දකින්නවා සමගම කුංචි දරුවෙක් වශයෙන් මේ ලෝකෙට උපත ලබනවා. ඒ සිත තුළ පින්නතුනි කිසිවක් ඇත්තේ නැහැ. ඒ සිත හරිම නැවුම් පිරිසිදු සිතුවිලි සමුදායක් තියෙනවා. නමුත් පින්නතුනි වයස මොහුපුරා යත්ම අන්න අර කියන සිතුවිලි සමුදාය තුළ ගොඩනැගෙන්නට පටන් ගන්නවා. වෛරය, ක්‍රෝධය, තණ්හාව, මදමාන කියන මේ සිතුවිලි හට ඒ සිත තුළ හට ගන්නට පටන් ගන්නවා. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ උපදින අවස්ථාවේදී අපේ හිත හරියට අහසින් පටන් ගන්න වැහි බිඳුවක් වගේ. වැහි බිඳුව අහසින් පටන් ගන්න වැහි බිඳුව පින්නතුනි ආරම්භ කරන ස්ථානයේ ඊටමත් නැවුම් පිරිසිදුයි. නමුත් පින්නතුනි මේ වැහි බිඳුව රෝලාගෙන වැටෙන්නේ කොහෙටද? මේ මහ පොළොවට. මහ පොළොවට වැටුණාන් පස්සේ පින්නතුනි මේ මහ පොළොවේ මොනවද තියෙන්නේ? වැලි, ගල්, පස්, රොඩු මේ හැම දෙයක්ම මේ මහ පොළොව තුළ තිබෙනවා. ඉතින් අන්නේ වැහි බිඳුව මහ පොළොවට වැටිලා අර වගේ අපවිත්‍ර භාවයටපත් වෙනවා වගේ මේ නැවුම්ම තිබුණ මේ සිතුවිලි සමුදාය අර කියන අපවිත්‍ර දේ නිසා නරක සිතුවිලි නිසා පින්නතුනි අපවිත්‍ර භාවයටපත් වෙනවා. එතකොට මේ අපවිත්‍ර භාවයටපත් වෙන්නේ කොහොමද? පින්නතුනි අපි උපත ලබනවා සමගම අපිට ඉඳුරන් 6ක් හම්බ වෙනවා. ඒ තමයි පින්නතුනි මේක හරියාකාරව පිළිතුරුත් හොඳට ලෝකෙ දකින්න පුළුවන්. නමුත් ඒකත් හම්බ වෙන්නේ පෙර සසර තුළ පින් කරලා තිබුණොත්. එහෙම නොවුනොත් එහෙම පින්නතුනි මේ ඉඳුරන් 6වත් හරියාකාරව පිළිටන්නේ නැහැ. ඒ නිසා ඒ අය අර මන්ද බුද්ධික තත්ත්වයටපත් වෙලා කන් ඇහෙන්නේ නැහැ. ඒ වගේම ඇස් පේන්නේ නැහැ. ඒ වගේම කතා කරගන්නට බෑ. ඒ වගේම ඉනෙන් උඩ එක වයසක්, ඉනෙන් පහළ තව වයසක් මේ වගේ පින්නතුනි උපත ලබන්නට සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ඉදුරන් 6 ලබන්නත් පින්නතුනි අපි සංසාර ගමන තුල කුසල් කරලා තියෙනවා. කුසල් කරලා තියෙන්නට ඕන. ඉතින් අන්න ඒ නිසා අපේ සිතුවිලි සමුදාය ඒ වගේම මේ සිතුවිලි හරහා අපේ අරමුණු අරගෙන යන්නට උපකාර වන්නේ පින්නතුනි අපිට ලැබිලා තියෙන මේ ඉඳුරන් 6. මොනවද මේ ඉඳුරන් 6? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ කියන ඉඳුරන් 6න් තමයි අරමුණු අරගෙන යන්නේ. ඇසෙන් අපි දවසකට මොනතරම් රූප දකින්නවද? මේ හැම රූපයක්ම අපි හොඳයි නරකයි කියලා ભેදයක් නැතුව අපි හඳුනා ගන්නවා. ඒකෙන් හොඳ දෙයක් වුණොත් එහෙම අපි ඉක්මනින්ම ඒ රූපය අල්ල ගන්නවා. ඒ රූපය අල්ලගෙන ගිහිල්ලා අපේ හිතුවිලි තුළ අර මතක ගබඩා කරගන්නවා. ඒක අවුරුදු ගණනාවක් ගියත් ඒක අපිට මතකයට එනවා. සමහර අය කාලයක් යනකොට වයස මොහුපුරා යත්ම මනසේ ස්වභාවය වයසට යන්න
පින්නතුනේ මේ මතකයේ සමහර විට නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා සමහර කෙනෙක් තව අවුරුදු 5කින් හම්බුනොත් එහෙම අපිට කියන්න පුළුවන් ඔයා කොහේ කියලා දැකලා තියෙනවා නේද කියලා. ඒ වගේ පින්නතුනේ මේ මතකය තුළ අන්න අර කියන රූපයන් සදාතනිකවම තැන්පත් වෙනවා. ඒ නිසා අන්න ඒ ක්‍රියාවලිය සිදුවන්නේ ඇසෙන් දකින රූප නිසා. ඒ වගේම ඒකිනුත් ආරමුණු අරගෙන අපේ මනසට. ඒ වගේම තමයි ඇස කනිනුත් කරන්නේ මොකද්ද පින්නතුනේ? ඒකිනුත් අහන්නේ අපි ආස කරන ශබ්දයන් වලට අපි ගැහුම්කන් දෙනවා. ඒකිනුත් හොඳ ශබ්ද අපි ඉක්මනින්ම අරගෙන ගිහිලා ගබඩා කරගන්නවා. නරක දෙයක් වුණොත් එහෙම අපවිත්‍ර දෙයක් වුණොත් එහෙම අහන්න හොඳ නැති දෙයක් වුණොත් එහෙම ඒකට අපි කන් දෙන්නේ යන්නේ නැහැ. ඒක වැඩක් නෑ කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරලා දානවා. ඉතින් අර වගේ පින්නතුනේ හොඳ දෙයක් යහපත් දෙයක් Taman කැමති දෙයක් වුණොත් එහෙම අනිවාර්යයෙන් මේක ඒ තුල ගබඩා කරගන්නවා. ඒ කනින් කරන ක්‍රියාවලිය. ඒ වගේම තමයි පින්නතුනේ දිව ඇස කන නාසය නාසයනු කරන්නේ මොකද්ද පින්නතුනේ? ඒ ගඳ සුවඳ දැන ගැනීම. එතකොට පින්නතුනේ මේ ලෝකයේ තුල මොනතරම් සුවඳ වර්ග තියෙනවද? අපි ඒවටත් අපි හිත අලව ගන්නවා. ඉතින් ඒ නිසා අපි සමහර වෙලාවට ඒවාම හොයාගෙන යනවා. ගිහිල්ලා ඒවම ගෙනල්ලා ඒවම පාවිච්චි කරන අය ඉන්නවා. ඒ නිසා ඒකටත් පින්නතුනේ ඒ තුල සිතුවිලි සමුදායක් ගොඩනගා ගන්නවා. එතකොට ඒවත් දින නාසයෙන් අරමුණු අරගෙන ඒකට එන මතක ගබඩා කර ගන්නවා. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ අස කන නාසය ඊළඟට දිව. ඊට දිවෙනුත් කරන්නේ මොකද්ද පින්නතුනේ? රසය හඳුනා ගැනීම. අපි කැමති දේවල් අපි ගෙදර තියෙන දේ සමහර විට ගෙදර උයන දෙයට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා රසවත් දේ අපිට ඕන කියලා අපි අපේ හිතෙන් කියනවා. මොකද අපේ හිත කැමති මේ දේවල් වලට. ඉතින් හිත කියන විදියට තමයි ක්‍රියා කරන්නේ. දිව ඉල්ලන විදියට තමයි සිත ක්‍රියා කරන්නේ. ඉතින් එතකොට පින්නතුනේ අපි මීට මාස 2-3කට අපි ඉස්සෙල්ලා අපි ගෑවා කියලා අපි ඊතන්න පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා හරි අපි හොයාගෙන යන්නේ මොකද පින්නතුනේ මේ දිව පිනවීමේ තියෙන ආසාව. ඒ නිසා මේ දිවෙනුත් කරන්නේ මොකද්ද පින්නතුනේ? අරමුණු සමුදායක් අරගෙන යන එකයි සිතුවිලි වලට. ඒ නිසා අපි මේ දිවෙනුත් කරන්නේ ඒ සිතුවිලි සමුදායක් අරගෙන යාම. ඇස කන නාසය දිව ශරීරය. ඒකට ශරීරයෙන් ලබන්නේ පින්නතුනේ මොනවාද? ස්පර්ශ. අපි ඒවත් හොයාගෙන ගිහිල්ලා ඒවත් අන්තිමට ඒ වගේනොත් සීමාවක් නැතුව ඒවටම ඇලිලා ගැලිලා වාසය කරන්න ගිහලා තමන්ගේ ජීවිතේනොත් සමහර වෙලාවට වන්දි ගෙවනවා අපි මේ සමාජය තුළ දැකලා තියෙනවා. ඒ නිසා ඒ වගේනොත් සිතුවිලි සමුදායක් ගෙනහිල්ලා සිතේ ගබඩා කරගන්නවා. එතකොට බලන්න පින්නතුනේ මේ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? මේ සිතුවිලි කියන දේ තුළ මිනිස්සුගේ ආසාවන් සංතරපණය කිරීම තමයි සිතුවිලි සමුදායන් වලින් කරන්නේ. ඒ නිසා සංසාරගතව අපි ඊළඟ ආත්ම භාවයට අරගෙන යන්නේ මේ සිතුවිලි සමුදායමයි. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ සිත තමයි හැම දෙයකටම මූලික වන එකම දේ. එකම ආයුධය සිත. සිත කියන විදියට තමයි කය මෙහෙමවන්නේ. මොකද කයත් එක්ක තමයි මේ සිත බැඳිලා ඉන්නේ. හරියට අර ගහක් අසල තියෙන වැලක ස්වභාවය මොකද්ද? ඒ ගහ වටා ඉතිල ඉහළට යෑම. අන්න ඒ වගේ තමයි මේ සිතුවිලි සමුදායක කරන්නේ පින්නතුනේ අපේ ශරීරය මෙහෙවනවා. අන්න ඒ මෙහෙවීම තුළ සමහර වෙලාවට අපිට හොඳ දේ දකින්නත් ඒ වගේම නරක දේ දකින්නත් හැම දෙයක්ම දකින්න උපකාර කරන්නේ මෙන්න මේ මනස. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මනසේ ස්වභාවය තුල මිනිස්යාට පුළුවන්කම තිබෙනවා මේක හොඳ පැත්තට යොදා ගන්න. මොකද අපේ හිත නරක පැත්තට ගෙනියන්න ඉතාමත් ඉක්මනින්ම ලේසි. මේ ඒකට ශනිකව ඒකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අද ඉන්න කෙනෙකුට කහන්න අනන්තේ ටන් කරන්න. ඒ වගේම සමහර විට හිතවල වලින් බනින්න පුළුවන්. සමහර විට ඒක නා ළඟ නැතත් අපේ හිතෙන් අපේ යාට බනිනවා. මේ කොහෙවත් යන කෙනෙකුට බැනලා ඉන්න අපි බව පුරව ගන්න. ඒ වගේ මේ සිතින් පින්නතුන කය මෙහෙවෙ නැතත් හිතින් ඒ පාප කර්ම අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ සිත කියලා කියන්නේ. ඉතින් අන්න ඒ සිත තමයි බුදුරජාණන් වහන්සේ එක අරමුණකට ගේන්න කියලා කියන්නේ. ඒක තමන්ගේ පාලනයට නතු කරගන්න කියන්නේ බුදුහාඳුරන්නේ අන්න ඒක නිසා. ඒ නිසා සිතේ ස්වභාවය තමයි තැන ගමන් කිරීම. දුරං ගමන් ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්තේ මොක්ඛන්ති මාර බන්ධන. දුර ගමන් එක මෙතන අපි කලියට දුන්නට අපේ හිත සමහර වෙලාවට මෙතනින් එළිය තියෙන්න පුළුවන්. මේ පිටරටක තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ තියෙන නාට්‍යයක් හෝ වේවා, ඒ වගේම තමන්ගේ කැමති දෙයක් හෝ වේවා, අනේකට යන්න තිබුණා නම් හොඳයි කියලා සමහර වෙලාවට අපේ හිතින් හිතනවා. නමුත් හිත එතෙන්ට ගිහිලා තියෙනවා
නමුත් පින්නතුන් කය කොහෙද තියෙන්නේ? කය මෙතනයි තියෙන්නේ. ඒ නිසා ඒ තැන් වලට යන්නේ මනසයි. ඒ නිසා මේක දුර ගමන් යන දුරන් ගමන් ඒක තරක්. ඒ වගේම මේකට ශරීරයක් තියෙනවද? අශරීරං ගුහාසය. මේකට ශරීරයක් නැහැ. මේක කොහෙද හිත වාසය කරන්නේ? හෘදය නැමැති ගුහාවේ. එතකොට මේ හෘදය නැමැති ගුහාවේ වාසය කරන මේ සිත තුළ තමයි මේ සියලු ක්‍රියාවලියන් තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට දුරං ගමන් ඒක තරක්. අශරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. එතකොට මේ සිත තුළ හට ගන්නා වූ උපක්ලේශයන් නිසාවෙන් ආසාවන් නිසාවෙන්ම පිටතුනේ මේ සංසාරගතව මේ සංසාරයට ඇලිලා ගැලිලා වාසය කරනවා. ඒකට මායя කැමති. එතකොට මායя කැමති මේ සිත මේ තන ගමන් කරනවා. මේක එක අරමුණකට ගේනවට මායя කැමති නැහැ. ඒ නිසා සිත මායя කැමති කොයි ආකාරයටද මේ සංසාර භව ගමන තුළ අපි මෙරි උපත ලබනවා නම් මායя කැමති. මොකද මේ සිතුවිලි සමුදාය නිවල දැම්මොත් එහෙම නැත්නම් පහනක් නිවිල යනවා වගේ නිවල දැම්මොත් එහෙම මායයට හොයාගන්න බෑ මේ සිත කොහෙද ගමන් කළේ කියලා. අන්න ඒ නිසා මේ උපත ලබනවා සමගම පින්නතුනේ මිනිස්යන්ට මේ දුක්ඛිත වූ සංසාර භව ගමනට එකතු වන්නටම සිද්ධ වෙනවා. එතකොට පින්නතුනේ අපි නිවන් දකින්න තාක් නිවන පසක් කර ගන්න තාක් පින්නතුනේ අපිට මේ අනවරාග්‍ර වූ සංසාර භව ගමන තුල මේ සිතත් අරගෙන ගමන් කරන්නට සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිත නිවල දැම්මා. මේ නිවන් මඟ පසක් කරගත්තා. එතකොට බුදුහාමුදුරුවෝ නිවන් දැක්කුවේ එතකොට බුදුහාමුදුරුවෝගේ ශරීරයද? නෑ පින්නතුනේ. බුදුහාමුදුරුවෝගේ ශරීරය ගැන බුදුහාමුදුරුවෝ කිව්වනේ නේ. බුදුහාමුදුරුවෝ මේ ශරීරය ගැන කියන්න අවශ්‍ය කරන්නේ නැහැ මේ අතට නේද? මේ ශරීරය තුල තියෙන මොනවද කියන එක මේ අයට තේරෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ නිවන් දැක්ුවේ මේ බුද්ධ ශරීරය නෙවෙයි. එතකොට බුදුහාමුදුරුවෝ නිවන් දැක්ුවේ මනසයි. මොකද මේ හැම දෙයකටම මූලික වෙන මනස පින්නතුනේ නිවල දැම්මා. එතකොට උපතක් ඇත්තේ නැහැ. උපත ලැබුව නිසා තමයි මේ හැම දෙයකටම මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ අනවරාග්‍ර වූ සංසාර භව ගමනේ තුල මේ සිත නිසාවෙන් අපි මුලාවටපත් වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්න යුගයක වුණත් අපි ඉන්නට ඇති. නමුත් පින්නතුනේ එතනනුත් නැගිටලා යන්න ඇති. ඒ නිසා තමයි අපි මේ සංසාර භව ගමනේ මේ ගමන් කරන්නේ පරිමරි උපත ලැබමින් ආත්මයෙන් ආත්මයට ගමන් කරන්න යන්නේ නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ සිත එක අරමුණක තියාගන්න. බාහිරින් පැමිණෙන උපක්ලේශයන්ගෙන් සිත ආවරණය කරගන්න. සිත සමාධිගත කරගන්න. ඒ නිසා සමාධිය තුල තමයි ඔබට නිවන පසක් කරගන්න පුළුවන්. මේ නිවන් මඟ පසක් කරගන්න මේ නිවන් සෝය අවබෝධ කරගන්න පුළුවන්. කම තියෙන්නේ Tamanටමයි. වෙන කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. Tamanගේ අම්මා තාත්තා දරුවල්ලු ඥාති හිටියට ඒ අයට කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ලෙඩක් ඇදුනොත් මේක තියාගන්න කියලා දෙන්න පුළුවන්ද? එහෙම කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තමන්ම සංසාරේ කරගත්තු දේ තමන්ම ඒකම විදවල ඉවර කරන්නට ඕන. නැත්තම් ඊළඟ ආත්ම භාවය තුලත් අපිට ඒකම එතනම ඉපදිලා නැත්තම් ඒකම විඳින්න සිද්ධ වෙනවා. අර එක එළුවෙක්ගේ බෙල්ල කපපු පාපය. ඒක මිනිස්සෙක් ඒක එළුවෙක්ගේ බෙල්ල කපපු පාපය පින්නතුනේ අර එළුවගේ ඇඟේ තියෙන රෝම කූප ගන්නට. පින්නතුනේ අර වගේ එලිච්චියකගේම කුසේ ඉපදිලා අර වගේම ලොකු මහත් වෙලා අර වගේම මස් ලෑල්ලට ගිහලා දෙන්න තියෙනවා. ඉතින් අර රෝම කූපකෙම කොච්චරක් නම් තියෙනවා. ඉතින් පින්නතුනේ අන්න එහෙම උපත ලබන්නේ පින්නතුනේ අර කරන්නා වූ අකුසල ධර්මයන් නිසා. ඒ නිසා අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ අකුසල් කරන්න ලේසි. භව පැත්තට හිත අරගෙන යන්න පුළුවන් ඉතාමත් ලේසි. නමුත් ඒකේ අනුරූප විපාකයේ බැලුවොත් පින්නතුනේ මේ සංසාර භව ගමනේ අර වගේ තත්ත්වයන් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සිත යහපත් පැත්තට ගේන්න හොඳ අරමුණකට ගේන්න. ඒ නිසා අපිට පව්කම් රැස් කරගන්න පුළුවන්. පින් කරගන්න අමාරුයි. ඒ නිසා පින පැත්තට හිත ගේන්නට ඕන. මොකද මඩේ ඉන්න මීහරක කැමති නැහැ ඌ මඩෙන් එළියට ගන්නවට. ඒ නිසා ඌ කැමති මේ මඩේම ඉන්නටයි. මොකද එතන තමයි සැපත කියලා මීහරක සිටින්නේ. නමුත් පින්නතුනේ මිනිස්සයා කියන සතා තිරිසනෙක් නෙවෙයි. මිනිස්සය කියන සතාට බුද්ධියක් තියෙනවා. හොඳ දේ නරක දේ මොකද්ද? ප්‍රශ්නයක් වුණාම
ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? ඒකට ප්‍රතිඋත්තර මොනවද? මේ ප්‍රශ්නේ ඇතුලේ කොහෙද හේතුන් පටිච්ච සම්භූතං හේතුමංගා නිරුජ්ජති. මේ හේතුව මොකක්ද කියන එක සමහර වටින් කොටින් කියනවා මෙහෙමයි කියලා ඇවිල්ලා කියනවා. නමුත් අපි ඒකේ ඇස් දෙකෙන් දැකලා මේ කෙනෙක් කිව්ව පළියට ඒ දේ විශ්වාස කරලා සමහර විට මුළු පෞල් ජීවිතේම නැති කරගන්නවා. බොහෝ අය අපි දැකලා තියෙනවා. ඒ නිසා එහෙම තත්ත්වයන් වලටපත් වෙන්න ඕනේ. අපි මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව ඒකේ මූලය කොතනද කියන එක පිළිබඳව අපිට මනා වැටහීමක් තියෙන්න ඕනේ. ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ධර්මය දකින්න, ඒ වගේම නුවණින් මේ ධර්මය අවබෝධ කරගන්නට. ඒක තමයි ජීවිතයේ අනෙකුත් ප්‍රශ්න වලට තියෙන විසඳුම. ඒ නිසා අපි කලබල වෙ යුතු නැහැ. ඒ නිසා මේ ධර්මයේ දකින්න යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මෙන්න මේ ධර්මයේ යම් කෙනෙක් දකිනවා නම් අන්න ඒ තනත්තා ජීවමාන බුදුන් දැක්කා සමානයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දකින්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය හරි ගස්සා ගැනීම. මේ තමන්ගේ වෙන අත්තරදි මේ වැරදි වෙන එක ස්වභාවයක්. මේ නැත්ති ලෝකයේ අනින්දිතෝ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ. මේ ලෝකයේ තුල නිന്ദා අපහාස නොලබපු කෙනෙක් ඇත්තේ නැහැ. මේ බුදුහාමුදුරන්ට කොච්චර නිന്ദා අපහාස කළාද නේ? එක අවස්ථාවකදී නේ අන්‍ය තීර්ථයක වෙන ආගම් වලයි බුදුහාමුදුරන්ගේ වටා මිනිසුන් රොක් වෙනකොට වික්ෂුන් වහන්සේලා දසදහස් ගාණක් දෙවියන් බබුන් රොක් වෙනකොට අන්‍ය තීර්ථයක මොකද්ද කළේ? කාන්තාවක් ඝාතනය කළා ගෙනල්ලා ජේතවනාරාමේ මේ මල් ආසනයකට හැංගලා දැම්මා. එතකොට මිනිස්සු බුදුහාමුදුරන්ට මොනතරම් නිന്ദා අපහාස කළාද නේ? ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කිව්වා බුදුහාමුදුරන් මේක හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් මිනිස්සු කියනවා. මොකද කරන්නේ කියලා අපි වෙන තැනකට යමු කියලා බුදු ආනන්ද හාමුදුරුවෝ කිව්වා. නමුත් බුදුහාමුදුරුවෝ ඒ සියලු දේ ප්‍රතික්ෂේප කළා. ඇයි ආනන්ද? මේ අපි ඒ වැරද්දක් අපි එහෙම දෙයක් කරලා නැහැ. ඇයි ඒකට අපි මේ ඒ වගේ දෙයකට අපි කොහොමද මුහුණ දිය යුතු වන්නේ කියන එක. ඒ නිසා එතනත් මේ වගේ දෙයක් වුණොත් මොකද කරන්නේ? එතනින් කොහෙටද යන්නේ? ඊට පස්සේ එතනින්ට ගියත් එතනත් මේ වගේ දෙයක් වුණොත් කොහොමද කරන්නේ? නමුත් පින්නතුනි බොරුවට අවශ්‍ය නැත්තේ නෑ. කාලයක් යනකොට මේ මිනිස්සුන්ව තේරුම් ගත්ත මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් අද කොච්චරනම් මේ බුදුහාමුදුරට විතරනේ ස්වාමීන් වහන්සේලාට මේ කොච්චර නිന്ദා අපහාස කරනවා නේද? මේ සමාජ මාධ්‍ය අරහ මේ මිනිස්සු මොනතරම් නිന്ദා අපහාස කරනවද? ඒ නිසා පින්නතුනි නැත්ති ලෝකේ අනින්දිතෝ. ඒතකොට නිന്ദා අපහාස නොලද්දේ මේ ලෝකයේ තුල ඇත්තේ නැහැ. ඒ නිසා අපි කාටත් වූ පොදු ධර්මතාවයක් තමයි මේ නිന്ദා අපහාස කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සෙක් වශයෙන් මේ අනවදාග්‍ර සංසාර භව ගමන තුල පින්නතුනේ මිනිස්සෙක් වෙලා උපත ලබනවා කියන එක පරම දුර්ලභ කාර්යයක් ලෙස බුදුහාමුදුරේ දේශනා කළා. ඒ වගේම තමයි උපත ලැබුවා වූ සත්‍යයන්ට මුහුණ දෙන්නට වන ධර්මතාවය තමයි අටලෝ දහම කියලා කියන්නේ. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පතේ අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. මේ අටලෝ දහම කියන එක ගන්නෝනේ මිනිස්සෙට මේ ලාභ අලාභ යස අයස නිന്ദා මේ ප්‍රශංසා සැපදු මේ ඒවට මිනිස්සු මොනතරම් මුහුණ දෙනවද නේ? අපි ඊ පැවිදි ભેදයක් ඇත්තේ නැහැ නේ. මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මේ කියන ධර්මතාවයට මිනිස්සු මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අටලෝ දහම තුල කම්පා වෙන්න එපා. ඒව තමයි මිනිස්සෙකුට උරුම දේ. ඒ නිසා උපත ලැබුවා නම් ඒක අනිවාර්යයෙන් මේ දෙයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ අනවරාග්‍ර සංසාර භව ගමන තුල මිනිස්සෙක් වශයෙන් උපත ලැබුවොත් එහෙම ඔබ කළ යුතු වන්නේ මොකද්ද? පිනට දහමට නැති ජීවිත ගත කරන්න. මේ අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී අප්‍රමාද වන්න එපා. මේ හිතට කල් දාන්න එපා. අපි හැමදේම එහෙමනේ කරන්නේ. දැන් මේ මාසේ ඊළඟ මාසේ නේ තව කල් තියෙනවා. මේ ඔබ තුල කරලා වැඩක් තියෙනවා. අපේ තව වයස තියෙන හැමදේම මිනිස්සු කල් දා ගන්නවා. ඒක නමුත් අද මැරෙනවා කිව්වොත් එහෙම මිනිස්සු කැමති වෙයිද? නෑ ඒක කල් දා ගන්න පුළුවන්. නෑ පින්නතුනේ. මොන දේ තිබුණත් ඒක කල් දා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අපි සංසාරේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අනුව තමයි මේ මනුස්ස ලෝකයේ තුල උපත ලැබලා තියෙන්නේ. එතකොට අපි සංසාර භව ගමන තුල මේ මනුස්ස ලෝකයට ගෙනෙන ලද ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. මේ ක්‍රස් කරගත්ත පුණ්‍ය ශක්තිය ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු 40ද 50ද 60ද 70ද. දැන් මේ කාලේ නම් මිනිස්සු ජීවත් වුණ විදිහට අවුරුදු 100ක් 200ක් විතර මිනිස්සු ජීවත් වුණා. මේ මිනිස්සු දැන් કૃත්‍රිම වෙන්නේ. මිනිස්සු ආටිෆිෂල් වෙන්නේ. કૃත්‍රිම දෙයට මිනිස්සු දැන දෙනවා නේ. හැමදේම පියදලා විසි කරනවනේ නේ. ඒ වගේ පින්නතුනේ මිනිස්සු
કૃત્રિම භාවයටපත් වෙන්නේ. මේ අද මිනිස්සුන්ට ඕන කෑම නෙවෙයි මිනිස්සු ගන්නෙ නේද? රූප වාහිනිය පෙන්වන කෑම තමයි බලෙන් හරි කවන්නේ. මේ හැම දෙයකම ඒ කෘත්‍රිම දේවල් යොදවනවා. ඉතින් ඒ අරහා මිනිස්සුගේ ආවුස පිරිහෙනවා. ඒ නිසා ඒවා අනුභව කරලා අවසානයේට මිනිස්සුන්ට හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මය අද සත්‍ය බවට පත් වෙලා තියෙනවා. මිනිස්සු ඉතිරි 21 වනේ සියවස මෙන්න මේ වගේ තියෙයි. මෙහෙම තියෙයි කියලා තමයි මිනිස්සු විශ්වාස කරගෙන හිටියේ. නමුත් අද ඒකද වෙලා තියෙන්නේ. අද ලෝකයේ ගමන් කරන්නේ ආපස්සට. එතකොට අපට මග හැරිච්ච මේ කුල්ල නේද? මේ මෝල් ගහ මේ ඒවට තමයි දැන් දර ටිකන මිනිස්සු ගමන් කරන්නේ. ඒ නිසා අපේ ජීවිතය තුළ වෙනතුනේ අපිට වැරදිච්ච තැන් තියෙනවා. අපේකම අමතක වුණාම වෙන දේවල් තියෙනවා. ඒ නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක අපි ගොඩ නැගුණ නිසා තමයි අද ඔය අනුරාධපුර පොළොන්නරුවේ ගියොත් එහෙම අපිට මේ විහාර මේ මිනිස්සු ආධ්‍යාත්මිකත් තමන්ගේ ජීවිකාවත් කරගෙන ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගාගෙන විහෙර විහාර ගාගක් තනපු නිසා තමයි අද අපිට ඉතිහාසයක් තියෙනවා කියලා හරි අනුරාධපුරේ පැත්තට ගියාට පස්සේ අපිට දකින්නට හම්බ වෙන්නේ. නමුත් අද ඒ වගේ දෙයක් තියෙනවද නේ? අද වතුර බාල්දි දෙකක්වත් අද මිනිස්සුන්ට උස්සගෙන යන්න බෑ නේ? ඒ වගේ පින්නතුනේ අපි අපේ ජීවිත කෘත්‍රිම වෙන්න පින්නතුනේ අපිට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ලැබෙන අවශ්‍ය ප්‍රමාණයක් සීමිත බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ ආයුස්මාච විඥාන නිරත්තංව කලින්ගරන්. ඒ නිසා අගිනේර ලද අවශ්‍ය ප්‍රමාණය කොතරම්ද පුණ්‍ය ශක්තියේ ප්‍රබලත්වයේ කොතරම්ද අන්න ඒකත් මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය ප්‍රමාණය ඉවර වෙනවා සමගම නේ අපි කල යුතු වන්නේ මොකද්ද? හත්තම්පන් කුසලං. දැන් අපි ගෙදරක තියෙන වතුර ටැංකියක් උපමාවකට ගත්තොත් එහෙම පින්නතුනි නේද? අපි ගෙදර තියෙන වතුර ටැංකියේ පුරවල තියෙන වතුර ටැංකියේ තියෙන ජලය ටික අපි පරිහරණය කරනවා. මේ රෙදි ටික හොදන්න, ඒ කුස්සියේ වැඩවලට නේද නාන්න කරන්න, මල් ගස් වලට දාන්න මේ හැම දෙයකටම මේ ගෙදර තියෙන වතුර ටැංකියේ තියෙන වතුර ටික තමයි අපි පරිහරණය කරන්නේ. එතකොට මේ දේ පරිහරණය කරන්න පින්නතුනි මොකද වෙන්නේ? අර ටැංකියේ තියෙන වතුර ටික පල්ලෙහාට ගමන් කරනවා. එතකොට පින්නතුනි නැවතත් අපි ගිහින් මොකද කරන්නේ? මෝටරේ ආපහු දානවා. එතකොට අර තියෙන පහළට ගියා වූ ඒ වතුර ටික නැවතත් ඉහළට එසවෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි මේ අපේ සංසාරගත ජීවිතෙත් අපිට මේ භුක්ති විඳින්න හම්බ වෙලා තියෙන්නේ. එතකොට විනාවා වූ කුසලය පින්නතුනි ඉවර වෙනවා සමගම අපි නැවතත් කුසල් කරන්න ඕන. පින්කම් කරන්න ඕනේ. හැම ආගමකම කියන්නේ ඒකනේ නේ. මේ ස්වර්ගයට යන්න නම් නිවන් යන්න නම් කුසල් කරන්න ඕන. එහෙම නොතුනොත් එහෙම ස්වර්ගයට යන්න බෑ. දැන් පහුගිය කාලේ බෝම්බ මේ බඩේ බැඳගෙන නේද කොහේ ගිහිල්ලා කුකුරෝ ගත්තනේ නේ. ඒගොල්ලන්ගේ පරමාර්ථය මොකක්ද යවුවම පස්සේ දෙවියන් අතරට යන්න කියලා. එතකොට අර වගේ දෙයක් කළාට පස්සේ පින්නතුනි ආත්මයක් හම්බ වෙනවා. මේ මනුස්සාත්ම භාවයක් එපා කියලා කෝච්චියට ගිහින් බෙල්ල තියලා ඒ වගේම බෙල්ලේ වැරදාගෙන මේ එහෙම දෙයක් කළොත් එම සංසාරේ කවදාවත් මනුස්සාත්ම භාවයක් හම්බ වෙන්නේ නැහැ. මේ මනුස්සාත්ම භාවයකට ඉන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආත්ම භාවය හම්බ වෙලා තියෙන්නේ පින්නතුනේ අපි සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න තමයි. නමුත් මේ හැමදේම අතහැරෙනවා කියන චේතනාව තියෙන්න ඕනේ. මේ හම්බ කරගන්න ඕන මිල මුදල් වස්තුව දීපල හම්බ කරගන්න ඕන. මේ ඒව කොතනකවත් බුදුහාඳුර එපා කියලා නෑ. මේ ඒවා අපිට හම්බ කරගන්න ඕන. හම්බ කරගත්තු දේ මේ ඒක දිහා බලලා අපි සතුටු වෙන එක නෙවෙයි කළ යුතු වන්නේ. ඒවා පරිහරණය කරන්න ඕන. සමහරව එහෙම නෙවෙයි. මේ දුන්නට හම්බ වෙනවා. නමුත් වෙනතුනේ ඒක පරිහරණය කරන්න බුද්ධ විඳින්න වාසනාව ලැබෙන්න වෙන්නේ නෑ. මේ ඔය අනුරාධපුරේ රුවන්වැලි සාය ළඟ මල් විකුණපු මිනිස්සෙක් හිටියා. මේ ඒ මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයාට ලක්ෂ ගානක ටිකට් එකක් ඇදුණු ගොවිසෙට. ඒ හම්බ වෙච්ච ලක්ෂ ගාන ඒ මිනිස්සයා දන්නේ නැහැ බීදම් කරගන්න. අවසානයේට ඒ මල් විකුණන එකක් පැත්තට දාලා පොළොන් අවිල්ලා නේ ඔරේකුත් සූදු වලට ඒ පන්සිල් පද පහ කඩ කරන වැඩවලට අසු වෙලා අවසානයේට නැවතත් ගිහිල්ලා පින්නතුනේ අර රස්සාවම කරන්න උනා. ඉතින් අවසානයේට ඉතුරුනේ අර බවුන්ඩේෂන් දාපු ගේ කැලලක් හදන්න පටන් ගත්ත එකක් විතරයි අවසානයේට ඉතුරුනේ අර වගේ පාප මිත්‍රයන්ගේ සේවනය නිසා අර වගේ ධනස්කන්ධයක් හම්බ වුණත් පින්නතුනේ අරක හරියට කලමනාකරණය කරගන්න බැරිව පින්නතුනේ අර වගේ තත්ත්වයකටපත් වුණා. ඉතින් ඒ නිසා අපිට හම්බ වෙනවා. නමුත් අපි අනිවාර්යයෙන් මේ පුද්ගල ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. වෙන දේවාල පස්සේ පූජාවක්
ඒව අරගෙන යන්න ඕන කරන්නේ නෑ. ඒ තමන්ගේ හිත ගන්න තමන් ධාර්මිකයි කියලා නේද? මේ කාටවත් හිංසාවක්, පීඩාවක්, තුන් හිතකීමක් කරන්නේ නැහැ කියලා දන්නවනම් පින්නතුනි අන්න එච්චරයි. මේක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ වගේ නැත්තම් ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. අපි 99න් හරි බේරුණා කියලා කියන්නේ. යන්න ඒ කුසලය තමන්ට ඒ තමන් කරගත්තා වූ හොඳ දේ. මේ අපි මේ ලෝක වශයෙන් කරන දේවල් වලින් 100%ක් ගත්තොත් මේ ලෝකේ මෙලවදීම අපිට පිහිට පිණිස පවතිනවා. අනිත් 100% එළවදී අපිට හම්බ වෙනවා. අපි හොඳ වැඩ කළොත් එහෙම හොඳ විපාක අනිවාර්යයෙන්ම මේ ලෝකයේදී ඊතාත්ම භාවයේදී හම්බ වෙනවා. ඒකේ ගිහිලා තමයි අද අම්මාද ඔහොම හරි ජීවත් වෙන්නේ. එළව ගිහිල්ලා මෙලවාම හම්බුනේ මම දැක්ක මේ කොහේවත් තිබුණ නැති බුදු පිළිමාසේ නමක්. මගේ හිතෙන් ලැබිලා පෙනුණා. ඉතින් මට ඒකම තමයි හම්බුනේ මම කළා වූ පුණ්‍ය ශක්තිය නිසා තමයි අද මම මෙහෙම හරි ජීවත් වෙන්නේ. ඒ නිසා පිටතනේ අපි කරන සියලු දේවල් වලින් 100%ක් හොඳ දේවල් මෙලොවදීම පරිසම් වෙනවා. ඒ වගේම තමයි පිටතනේ කර්මයක් කියන්නේ. බුදුහාමුදුරු දේශනා කළානේ කර්මය කොහොමද දෙන්නේ කියලානේ. ඒකෙන්ම මනෝපුබ්බංගමා ධම්මා. මොන බුදුහාමුදුරු දෙවෙනි ගාථාව දේශනා කරනවා කර්මය කොහොමද පසුපස්සේ ගමන් කරන්නේ කියලා. මනෝපුබ්බංගමා ධම්මා. මනෝසෙට්ටා මනෝමය මනසාජ පදුත්තේන වාසතිවා කරෝතිවා. තතෝ නම් දුක්ඛ. පළවෙනි එක සුඛ, දෙවෙනි එක දුක්ඛ. මේ දුක කොහොමද ගමන් කරන්නේ? කර්මය කොහොමද ගමන් කරන්නේ? චක්කම්ව වහතෝ උපදං. මේ ගුණාපසුපසේ ඉන ගැල මේ ගුණාට කොච්චර කරදරයක්ද? මේ සංසාරේ ගත්ත ණය ගෙවලා නැතුව මේ ගොනෙක් වෙලා අර කරත්තයක් ගැට ගහගෙන මේ දාන බර ඔක්කොම උහුලගෙන ගමන් කරනවා. ඒක මේ කොච්චර අඩන්තේට්ටම් කරනවද? අන්න ඒ වගේ පින්නතුනේ ගුණාපසුපස එන ගැල වගේ පින්නතුනේ කර්මය කියන එකත් අපේ පසුපස්සේ ගමන් කරනවා. ඒ නිසා මේ කර්මයෙන් ගැලවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ මුගලන් හාමුදුරුවන්ට පුළුවන් වුණාද රහත් වෙලානේ? පුළුවන් කමක් හම්බුනේ නැහැ. අසිපිය ගහන සැනින් මේ පෘථුවිය වටේ මේ දෙවියන් අතරට ගිහිල්ලා දෙවියන්ගෙනුත් අහලා ඔබ කොහොමද මේ දිව්‍ය ලෝකෙට එන්න ඔබ මොනවද කළේ කියලා අහලා විලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ බණ දේශනා කරලා ආපහු සතර අපායටත් යනවා. මේ සතර අපායටත් ගිහලා ඒ දුක විඳින මිනිස්සුන්ගෙන් අහන ඔබ මොන පාපේ කරපු නිසාද මෙතෙන්ට ආවේ? මේ අම්මා තාත්තර ගහලාද නැත්නම් මිනි මරලාද නැත්නම් සිත කය වචනයෙන් පිළිවෙල අවඩවල් සිද්ධ කළාද මෙතෙන්ට ආවේ කියලා එහෙම අහලා මිනිස්සුන්ට ඇවිල්ලා ඌවගේ වැඩ කරන්න එපා කියලා මුගලන් ආමතුරු දේශනා කරපු ආමතුරු කෙනෙක්. නමුත් පින්නතුනේ අන්තිමට සොරෙන්ගෙන් ගුටි කාලා මේ සොර සතුරන්ගෙන් ගුටි කාලා තමයි අවසානයේට මැරෙන්නට සිද්ධ වුනේ. මේ තමන්ගේ අන්ධ දෙමව්පියන් මේ තමන්ගේ භාර්යාවගේ කීම පිට කැලේට ගෙනිහිල්ලා ගහපු විපාකේ ගහලා ඝාතනය කරපු විපාකේ තමයි පින්නතුනේ අර වගේ රහත් භාවයටපත් වෙලා පහත් භාවයටපත් වෙලා පින්නතුනේ ඒකේ අනුරූප විපාකයේ විඳින්නට සිද්ධ වුනේ. මේ පළවෙනි දවසේ දොරේ යතුරු දොරේ හිලෙන් නික්මලා ගියා. මේ පළවෙනි දවසේ. දෙවෙනි දවසේ මේ වහලේ තිබුණ ඒ උළු ටික අතරින් නැත්නම් ඒ කාලේ තිබුණ මොනවද ඔය ඉලුක් කියලා කියන්නේ. මේ ඒ වගේ අතරින් අහසට පැන නැගිලා බේරිලා ගියා. තුන්වෙනි දවසේ උන්වහන්සේ බලන මුගලන් හාමුදුරුවෝ මොකද්ද මේ මට මේ වෙන්නේ? ඇයි මේ මිනිස්සු මගේ පස්සෙන් එන්නේ ගහන්නේ? මාව ඝාතනය කරන්න ඉන්නේ මොකටද මේ? මේ රහත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් දකින්න පුළුවන් නේ. ඊට ආත්ම භාව පහකට එහා බලනවා. පින්නතුනේ ඒ ආත්ම භාවයේදී තමයි අර කියන අපරාධය කළේ. අන්න පින්නතුනේ රහත් වෙලත් සම්බුද්ධ ශාසනය තුල මේ පෘථුවිය වටේ මේ විශ්වයේ මේ සතර අපායේ දිව්‍ය ලෝකයට වදින්න පුළුවන්කම තිබිච්ච අර මුගලන් හාමුදුරුවන්ට අවසානයේදී ඒ පාප කර්මයට පින්නතුනේ ඒක නිවන්නට සිද්ධ වුණා. අවසානයේදී බුදුහාමුදුරුවන්ගේ ළඟට ගිහිල්ලා අවසාන මොහොතේදී බුදුහාමුදුරුවන්ගේ අවසර අරගෙන තමයි ඒ ස්ථානෙට කුටියට ඇවිල්ලා පිරිනුවම් පාන්නට එන්නේ. යන්න පින්නතුනේ බුදු කෙනෙකුට උනත් කර්මයේ කියන එකට බලපෑම් කරන්න පුළුවන්. ඒ වළක්වන්න පුළුවන්. බුදු කෙනෙකුට මෙදිහත් වෙන්න පුළුවන් තමයි. ඒක තමයි ස්වභාවය. ඒ නිසා පින්නතුනේ දැන් අපි දන්නවා විශාලා මහනුවර තුම්බියක් ඇති වුණා. මේ රෝගපී අමනුෂ්‍යකේ පෞද්ගලික කාලේ කොරෝනා හැදුනා වගේ මේ මිනිස්සුන්ට එකපාරට ඒ වගේ දෙයක් ආවට පස්සේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ නේ. සල්ලි තියෙන මිනිස්සුන්ට සල්ලි නැති මිනිස්සුන්ට පොහොසත් දුප්පත් කියලා ભેදයක් තිබුණාද පෞද්ගලික කාලේ නේ. මිනිස්සු හැංගෙන තැන් හෙව්වා මේ රෝගෙන් බේරෙන්න. අදටත් ඒ අවදාන මෙහිමම තියෙනවා. මේ හැංගෙන තැනක් තිබුණේ නැහැ. ඒ වගේ විපත්තියක් තමයි එදා විශාලා මහනුවරත් ඇති වුණේ.
මේ මිනිස්සු ඒවා විශ්වාස කරේ නැහැනේ. නේ එදත් එහෙමනේ. මේ මහා හොඳට ශාස්ත්‍රීයකව තිබුණ නගරයක් අවසානයේදී මේ කියන විපත්තියකටපත් වෙලා මලමිනි ගංගාවල් පාවෙලා මේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් පහුගිය කාලේ දැක්කේ ඉන්දියාවේනේ ගංගාවල මොනතරම් මිනිස්සු කන්දරාවක් ගහගෙන ගියාද. ඒ වගේ විපත්තියක් ඇති වුණා එදත්. නමුත් ඒවා මිනිස්සු කමකට ගත්තේ නැහැ. ගණනට ගත්තේ නැහැ. ඕවා සුරංගනා කතා, ඕවා බණ පොත්වල දින දේවල්, ඕවා වෙන දේවල්ද කියලා මිනිස්සු හිතන්නට පටන් ගත්තා. මේ අද උනේ නැද්ද වගේ දෙයක්. මේ මිනිස්සුන්ට අදටත් ඒ අවදානම තියෙනවා. යන්නේ ඒ නිසා පිළිතුරු එදා බුදුහාමුදුරෝ විශාලා මහනුවර ඔය වෙන සිද්ධිය වෙලාවේදී බුදුහාමුදුරු වැඩ හිටියේ කොහෙද? මගධ දේශයේ වැඩ හිටියා. ඒ බුදුහාමුදුරට එන්න බැරි වුණාද ඔය කියන විශාලා මහනුවරට ඇවිල්ලා මිනිස්සුන්ට බේර ගන්න පුළුවන්කම තිබුණ නැද්ද? පින්නතුනේ ඒ හිටපු අයගේ කර්ම වේගය බලවත්. ඒ කර්ම වේගය බලවත් වුණොත් බුදු කෙනෙකුට පින්නතුනේ මැදිහත් වෙන්න පුළුවන් කමක් නැත්තේ. පළවෙනි පාරක් බැලුවා ඉන්න බෑ ඉන්න. දෙවෙනි පාරක් බැලුවා ඉන්න බෑ. පින්නතුනේ බුදුහාමුදුරු තුන්වෙනි ගමන තමයි බුදුහාමුදුරු විශාලා මහනුවරට වඩින්නේ. මහා සංඝරත්නයත් එක්ක. මහා සංඝරත්නයත් එක්ක වැඩලා රතන සූත්‍ර දේශනා කළා. ඒ පිරිත් පැන් ටික ගෙනිහිලා ඉස්සර පස්සේ තමයි අර කියන විපත්තිය පින්නතුනේ පහව ගිහිල්ලා නැවතත් යථා තත්ත්වයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක එක අවස්ථාවක්. ඒ වගේම තමයි පින්නතුනේ අඟුලිමාල මහරහතන් වහන්සේ මේ අඟුලිමාලගේ කතාවේදී පින්නතුනේ අඟුලිමාල දහස් ගානකගේ ජීවිත නැති කරනවා. එතකොට බුදුහාඳුනට පෙනුන්නේ නැද්ද ඕක? මේ බුදුහාඳුනට දැක්කා ඕක. නමුත් ඒ අය කරා වූ අකුසල ධර්මයේ බලවත්, කර්මයේ බලවත් බුදු කෙනෙකුට පින්නතුනේ ඒවට මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාඳුරෝ මේ අවසාන මොහොතේදී තමන්ගේ මේ රහත් වෙන්න හිටපු මේ එතනදී බුදුහාඳුර ආමන්ත්‍රණය කළේ නේ බුදුහාඳුර අඟුලිමාල තමන්ගේ අම්මව ඝාතනය කළා මේ රහත් වෙන්න හින තියෙන මිනිස්සේ තමන්ගේ අම්මා ඝාතනය කළා නම් ආනන්තරීය පාප කර්මයට අහු වෙනවා. මේ එහෙම වුණා නම් සතර අපායට යන්න වෙනවා. මේ දේවදත්ත හාමුදුරුවෝ තාමත් අපායනේ. මේ එහෙම වුණා නම් අඟුලිමාල හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන්කම හම්බ වෙයිද? මේ එතනදී පින්නතුනේ තමන්ගේ අම්මා ඝාතනය කරන්න පෙර බුදුහාමුදුරුවෝ ඉර්ධියෙන් වැඩම කරලා මේ අඟුලිමාල එලෝගෙන ආව බුදුහාමුදුරුවෝ පස්සේ මේ අඟුලිමාල එතකොට අහිංසක නවතින්න අඟුලිමාල කියලා මේ බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ. මේ අහිංසක කියන නමෙන් මේ ඒක අහිංසක නවතින්න මේ එතකොට අඟුලිමාල බලන මේ කවුද? මේ කෙනා කවුද? මේ වගේ අපරාධකාරයෙකුට මගේ නමින් ආමන්ත්‍රණය කරන්නේ කවුද කියලා බුදුහාමුදුරුවෝ අඟුලිමාල බලනකොට පින්නතුනේ බුදුහාමුදුරුවෝ එතකොට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා අර අඟුලිමාල කියන චරිතය මේ අඟුලිමාල කියන නමින් හිටපු මේ අහිංසක කුමාරයාට තමයි බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ. එතකොට ඒකෙන් තමයි අත්මිදිලා ඇවිල්ලා නැවතත් අඟුලිමාල රහතන් වහන්සේ නමින් තමයි මහානදම් පුරලා මේ සංසාරේ කතරින් ඈතර වන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් සමහර දාට පින්නපාත ගියාම මේ මිනිස්සු ගල් මුල් වලින් ගහලා තමයි මේ පරණ තරහවල් තියෙනෝනේ. මේ ඒවට සමහර වෙලාවට ගල් මුල් වලින් ගහන නමුත් උන්වහන්සේ ඉවසීමෙන් ඒව දරාගෙන නැවතත් පන්සලට පැමිණුණා. ඒ නිසා පින්නතුනේ කර්මය කියන එකට කාටවත් මැදිහත් වෙන්නට පුළුවන් කමක් නැහැ බුදු කෙනෙකුටවත්. අන්නේ නිසා මේ අනවරාග්‍ර වූ සංසාර භව ගමන පින්නතුනේ කවදා කොහේ කොතනදී ආරම්භ වුණාද කියලා අපි කාටවත් නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ කරගත්තා වූ අකුසල ධර්මයන් පින්නතුනේ අනිවාර්යයෙන්ම අපිට මේ ලෝකෙින්ම 100%ක් අකුසල ධර්මයන් තමන් කරගත්තා වූ පව් වලින් කොටසක් අනිවාර්යයෙන්ම භුක්ති විඳින්න සිද්ධ වෙනවා ඊළඟ පහ එළවදී. ඒ නිසා කර්මයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ මුගේගොඩ පැත්තේ හිටපු එක නිවසක හිටපු තාත්තයි අම්මයි දුවයි පුතයි හිටියේ. ඉතින් අම්මා නැතු වුණා තාත්තා හොඳ ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් වශයෙන් වැඩ කළා. දුවත් විවාහ වෙලා ගියා. අවසානයේදී ඉතුරුනේ පුතයි තාත්තයි විතරයි ගෙදර ඉතුරු. වෙනතුනේ තාත්තා ලොකු ඉස්කෝලේක උගන්වුවා විශ්‍රාම ගියා කාලයක් යනකොට අංශභාගය හැදෙන්නේ ලෙඩයන්ට වැටුණා. ඉතින් මේ තාත්තර තිබුණ ගෙදර ගියක් ඒ වගේම තව ඉඩ කඩන් කීපයකුත් තිබ්බා. ඉතින් හිටියේ පුතානේ එකම පුතා හිටියේ පුතාට තමයි ගේ අයිති වෙන්නේ. ඉතින් මේ පුතා කරන්නේ තාත්තගෙන් නිතරම ඉල්ලනවා තාත්තේ මට මේ ගේ ලියලා දෙන්න.
මේ තාත්තත් ලෙඩ වෙලා දැන් මේ ලෙඩ ඇඳේ ඉන්නේ අංශ භාගේ කතා කරගන්නත් බෑ. ඉතින් බෙහෙත් තේත් වලට අපි ගන්න යනවා. මට මේක විකුණ ගන්න ඕන. මටත් තව වැඩ තියෙනවා. ඒක නිසා මට මේක ලියලා දෙන්න කියලා කීප ගමනක්ම මේ පුතා අර තාත්තට අඩන් තේට්ටම් කරලා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉච්ච ඒ මිනිස්සයටවත් නිදහසේ ඉන්න දුන්නේ නැහැ. තාත්තට පුතේ මේව උඹට තමයි මම මැරුණු දාට උඹට මේ දේපල ඔක්කොම අයිති වෙයි. පොඩ්ඩක් ඉවසහන් මම මරණාසන්න මොහොතදී හරි මම මේ බෙහෙත් ටික කරගෙන ජීවත් වුණොත් මම ජීවත් වෙවි නැත්නම් මේවා උඹට මම කොහොම හරි ලියලා දෙනවා කියලා පුතේ ඉවසපන් කියලා කිව්වා. පින්නතුනේ මේ කාරණය අර පුතා තේරුම් ගත්තේ නැහැ. පින්නතුනේ දවසක් දැන් මහරෑ අර තාත්තා අංශ භාගෙට ඒ වගේම දියවැඩියාවට හෘදයාබාධ වලට පින්නතුනේ බෙහෙත් දීලා තිබුණා. අර බෙහෙත් ටික පින්නතුනේ එක කෝප්පේට ඔක්කොම දාලා ඉවරලා අර තාත්තට පෙව්වා. පින්නතුනේ අරම පෙව්වට පස්සේ මිනිස්සෙක් ඉතුරු වෙයි. ඇයි මේ දීපල තණ්හාවේ මේ දීපල ටික ලබා ගන්න. මේ නුගේ කොට පැත්තේ වෙච්ච මේ සිද්ධිය පින්නතුනේ අර තාත්තා උදේ වෙනකොට මැරිලා. කොහොමද තාත්තගේ කටයුතු අවසන් කළා මේ පොලිසියට ගිහිල්ලා මරණ සහතික පෙන්නලා එක එක ඒවා කළා පින්නතුනේ ඒ නඩු වලින් නිදහස් වුණා. පින්නතුනේ අර කියන දේපල වස්තුව ඉඩකඩම් ඔක්කොම අර පුතාට නැවතත් අයිති වුණා. පින්නතුනේ අර පුතා මොකද්ද කරන්නේ? අර ලකුණා වූ ඉඩම් වලින් එක ඉඩමක් විකුණලා ඒ සල්ලි අරගෙන යනවා Tamanට වාහනයක් ගන්න. ඒ හොඳ වාහනයක් ගන්න ඕන කියලා ඔය නුගේ කොට පැත්තේම කාර් සේල් එකකට ගිහිල්ලා පින්නතුනේ කාර් එකක් හොඳ කාර් එකක් අරගෙන ගෙදරට ගිහින්. අරගෙන ඇවිල්ලා පින්නතුනේ ඒකත් තියාගෙන ගෙදර ඉන්න ගමන් නේ අපි වාහනයක් ගත්තොත් මොකක් හරි විශේෂ දෙයක් ගත්තොත් ඉතින් කොහෙද යන්නනේ බලන්නේ. නේ අනුරාධපුරේ හරි නේ එක්ක කතරගම හරි එක්ක තමන් ඔය හරි කැලණියට නේ කොහේ හරි යන්නනේ බලන්නේ වෙල්ලම් වෙලා හරි ගිහිල්ලා වාහනයක් ගත්තාම ඉතින් ඉස්සෙල්ලාම යනවා නේ. ඒ වගේ පින්නතුනේ මේ පුතත් දවසක් උදේක මේ අලුත් වාහනයක් අරගෙන අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය වඩින්නට කියලා හිතාගෙන මේ වාහනයක් අරගෙන යනවා. පින්නතුනේ යන්න උනේ දඹුල්ල හරියට විතරයි. පින්නතුනේ පස් පුරෝගත්තු ලොරියක් සම්පූර්ණයෙන්ම අර කාර් එක යට කරගෙනම කතා කරන්නවත් හම්බුනේ නැහැ. පින්නතුනේ අර රෝද ටිකේ එහෙම්ම අර කාර් එක චප්ප වෙලාම ගියා. පින්නතුනේ බලන්න අර පුතාට මේ ලෝකයේ තුල කරගත්තා වූ පාප කර්මය එළවදිට පරිසම් දුන්නේ පින්නතුනේ නෑ. පින්නතුනේ මේ ලෝකෙදිම පරිසම් දුන්නේ. අන්න ඒ නිසා කර්මයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා පින්නතුනේ අපිට කොහේ කොතන වුණත් පින්නතුනේ අර කලාව වූ අකුසල ධර්මයන්ට අනුරූප විපාකය අපිට විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අනවරාග්‍ර සංසාර භව ගමනේ ඔබ අපි කවුරුත් මේ හොඳ ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා. ඉතින් අපේ අතපය දෙක හොඳට තියෙනවා. හොඳ මනසක් තියෙනවා. ඒ නිසා අපේ අප්‍රමාදීන සම්පාදීත මේ අපිට විඳින්න පුළුවන් වෙලාවේ, කන් දෙක ඇහෙන වෙලාවේ, ඇස් දෙක පේන වෙලාවේ, අතපය දෙක හොඳට වැඩ කරන වෙලාවේදී නේ අපි කන්න බොන්න ඕනේ, ඊදේවලු කරන්න ඕනේ නේද? නමුත් පින්නතුනේ අපිට අවශ්‍ය කරන මේ ලෝකෙ විතරක් නෙවෙයි අපිට පරලොවක් කියලා දෙයක්ත් තියෙනවා කියන එක අපේ හිතට එන්නට ඕන. මේ අවසාන මොහොතේ කතා කරගන්න බැරි වෙලා ලෙඩ ඇදිච්ච වෙලාවේදී ගිහිල්ලා බණ කිව්වට පිළිත් කිව්වට ඇහෙන්නේ නැහැ. මේ එහෙම කිව්වට ඇති වැඩක් නැහැ. අපි යනවා ඉතින් සමහර දවස් වලට ඒ වගේ තැන් ඒ වගේ වලට. නමුත් පින්නතුනේ ඒ අයගේ මනස තියෙන්නේ වෙන තැනක. මේ තමන්ගේ වස්තුව දීපල ගැන කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී පින්නතුනේ අපිට එහෙම කළාට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ කන් දෙක ඇහෙන වෙලාවේදී, ඇස් දෙක පේන වෙලාවේදී අපි පුළුවන් තරම් කළ යුතු වන්නේ පින්නතුනේ පුළුවන් වෙලාවකට හරි පූජයකට හරි අංශලකට යන්න. මේ බලක් පහනක් පූජා කරනවා. මේ ගිහිල්ලා තමන් එතන ගිහිල්ලා සමහර අය ඒකවත් හරියට කරන්නේ නැහැ. මේ ඔන්න බුදුනේ මල්ලේ කියලා ඔන්න ආපස්සට ඇවිල්ලා එන්නේ. මේ එහෙම කරන්නට හොඳ නැහැ පින්නතුනේ. එහෙම කළොත් තමන් තමයි ඒකේ අනුරූප විපාක වෙන්නේ. ඒ නිසා ධනක් පිනක් කරන්න ගියත් අපි හිත පැහැදීමෙන් යුක්තව ඒ දේ කරන්න ඕනේ. කරන්න වාලේ කරන්න ඕනවට මේ අනුන් කරන නිසා මේ කෙනෙක් කිව්ව පළියට එහෙම නෙවෙයි. මේ තුන්සිත පහදාගෙන දුන් දානේ අපි පින්කමක් කරනවා නම් ඒක පැහැදිලිව සිටින් යුක්තව පිළිලා ඉතිරලා යන විදිහට ඒක කරන්න ඕනේ. ඒක න ලෝභකමක් තියෙන්න ඕනේ නැහැ. තණ්හාවක් ආසාවක් තියෙන්නට ඕනේ නැහැ. ඒ නිසා අපි කරන දේ පින්නතුනේ විනාත් දහමක් කරන්න ගියත් අපි ඒක හරියාකාරව නිසියාකාරව පිළිවෙලට ඒක සිද්ධ කරන්නට ඕනේ. එතකොට තමයි අපිට සම්පූර්ණ පිනක් අත් වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම පින්නතුනේ අපි දුන්නට පිනක් හම්බ වෙනවා. නේ
කලා දෙන්නට හිත දුන්න නිසා පිනක් හම්බ වෙනවා. නමුත් ඒ පිනට අනුරූපව හම්බ වුණා. නමුත් අර මුලින් කිව්වා වගේ ඒවා භුක්ති විඳින්න වාසනාවක් හම්බ වෙන්නේ. මේ අර අපුත්තක සිටුවරයාගේ කතාව අහලා තියෙනවනේ. අපුත්තක කියලා කියන්නේ එයාට දරුවෝ හිටියේ නැහැ. නේ? දරුවෝ හිටියේ නැහැ. ඉතින් විවාහ වෙලා හිටියා. නමුත් දරුවෝ හිටියේ නැහැ. ඉතින් ඒ ලක්ෂ ගානක මේ කෝටි ගානක මුදලක් ඒ කාලේ හිටියට අයිති වෙලා තිබුණා. ඉතින් ඒවා වියදම් කරන්න ගියේ නැහැ. නේ? පාවිච්චි කළේ කැඩිච්ච කරත්තයක්. නේ? කැඩිච්ච අවලං වෙච්ච කරත්ත තමයි පාවිච්චි කළේ. මේ වස්ත්‍ර ඇඳේ නැහැ. ඒ වැරහැලි ඇඳලා. ඒවට සල්ලි වියදම් කරන්න ගියොත් එහෙම නේ ඒවා ඒ නිසා ඒව කළේ නැහැ. මේ කෑවේ බිව්වේ නැහැ. ඉතින් එහෙම තමයි ජීවත් වුනේ. පින්නතුනේ දවසක් මේ නිවසට වඩිනවා හාමුදුරුවෝ. ඉතින් මේ අපුත්තක සිටුවරයා දැන් හාමුදුරුවෝ කඩුල්ල ළඟ ඉන්නවා. අපුත්තක සිටුවරයා ලකිනවා. හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ඉස්සරහා පාත්‍රයක් තියාගෙන නිවස පැත්තට එනවා. දැන් අපුත්තක සිටුවරයා පොඩ්ඩක් එළියට යන්න කියලා හිටියේ. ඒ සාලුවත් කලට දාගෙන ඈතම දකින්නකොට ගෙදර හිටපු අඟුවට කිව්වා මේ අන්න හාමුදුරුවෝ කෙනෙක් එනවා. ගෙදර තියෙන දේක් බලලා ඉවරලා මොනවා හරි කමන්නේ ඔය හාමුදුරුවෝට පිළිගන්නන්න. පින්නතුනේ එහෙම කියලා අපුත්තක සිටුවරයා ගියා. ගෙදර හිටපු ඒ ස්වාමීනි මොකද කරන්නේ වෙනදට වඩා දෙයක් මොනවා හරි තිබිච්ච හොඳ දෙයක් අර හදලා ඉවරලා හොඳට රසට හදලා ඉවරලා අර හාමුදුරුවන්ට පිළිගන්නනවා පාත්‍රයට. ඉතින් හාමුදුරුවෝ පිට පාතය අරගෙන කඩුල්ල පහු කරලා ඉස්සරහට ගමන් කරනවා. පින්නතුනේ යන ගමන ඒ අපුත්තක සිටුවර ගමනක් ගියානේ. ඔන්න අතරමඟදී අර හාමුදුරුවෝ හම්බ වෙනවා. ඉතින් හාමුදුරුවෝ හම්බලා අහනවා හාමුදුරනේ අපේ උඹ දාන ටික පූජා කළාද කියලා. අහුවට පස්සේ හාමුදුරුවෝ කියනවා ඔව් මට දානේ පූජා කළා කියලා බලන්න ඕන කියලා මොකද්ද කරේ? අර පාත්‍රය අරලා බලමු කියලා පාත්‍රයට ඉබිලා බැලුවා. පින්නතුනේ වෙනදට වඩා ඒ කෑම ටික සුවඳයි. නේ? පිළිවෙලයි. මේක පින්නතුනේ අර වෙනදට වඩා කෑම ටික රසවත් සුවඳයි කියලා පින්නතුනේ හිත මොකද කරගත්තේ? අපහදවා ගත්තා. ඉතින් පින්නතුනේ ඒ ආත්ම භාවයෙන් අත්මිරිලා ඊළඟ ආත්ම භාවය තුල උපත ලැබුවා. ලක්ෂ ගාණක් හම්බ වුණා. පින්නතුනේ අර වගේ මුක්ති විඳින්න වාසනාවක් හම්බ වුණේ. දුන්නට අර දානේ දුන්නනේ. මේ දුන්නට පිනක් අත් උනා. ඒ ධනය හම්බ වුණා. නමුත් පින්නතුනේ අර වගේ හිත අපහදවා ගත්තා. මේ අනේ අපොයි මේක මට හම්බුනේ නෑනේ කියලා මට මෙහෙම හම්බ වෙන්නේ නෑ කියලා අර පාත්‍රය අරලා බලපු නිසා පින්නතුනේ අරක භුක්ති විඳින්න වාසනාවක් හම්බ වුණේ නෑ. ඉතින් අන්න ඒ නිසා පින්නතුනේ බුදුරහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි පිනක් දහමක් කරන්න ගියාට පස්සේ යන වියහිදම් බලන්න එපා. ඒව හරි ආකාරව කළාම Tamanටමයි පින්වත් වෙන්නේ. ඒ නිසා ඒ කුසලය කාටවත් හොරකම් කරන්න බෑ. මේ දැන් දෙවියන්ටත් පින් ඉබෑ. මේ දෙවියොත් මේ ලෝකේ දිහා බලාගෙන ඉන්නවා. මේ එතකොට මලගේ ඥාතීන් ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා නේ අපේ ඥාතීන් පිනක් දහමක් කරලා පින් දෙයි කියලා. එතකොට මේ පැවිද්දන් වන අපටත් පින් ඕන. මිනිස්සු වෙච්ච අපිටත් පින් ඕන. හැමෝටම පින් කියන එක අවශ්‍ය වෙනවා. ඒ නිසා පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පානි පිටතුනේ පින කියන එක අපි කාටත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා දෙවියනුත් බලන් ඉන්නවා, මලගේ ඥාතිනුත් බලන් ඉන්නවා. ඒ නිසා පින් කියලා කරගන්න පුළුවන් එකම තැන කොහෙද? පින් කරගන්න පුළුවන් එකම තැන මේ විශ්වයේ තියෙන මේ මනුස්ස ලෝකයේ පමණයි. නේ වෙන මොහේවත් නැත්තේ නෑ. මේ අත් දෙක එකතු කරලා වැඳින්න පුළුවන් එකම තැන මනුස්ස ලෝකේ. මේ බුද්ධෝත්පාද කාලයක නම් අපි මේ ඉපදිලා ඉන්නේ. නමුත් ධර්මයේ ලෝකේ තියෙනවා. නමුත් මිනිස්සු ඒව ගණන් ගන්නේ නැහැ. ඒ තව කල් තියෙනවනේ මොනවද කියලා අර මුලින් කිව්වා වගේ කල් දාගන්න. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ දේශ බලාගෙන ඉන්නවා. මේ අපේ ඥාතීන් පින් කරાવી. අපි වෙනුවෙන් පිනක් දහමක් කරයි. අපිට පින් දේවි කියන එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අන්නේ නිසා වින්නතුනේ මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන අපේ පුළුවන් හැම අවස්ථාවකදී කත්තබ්බන් කුසලං චරිතප්පම් බ්‍රහ්මචර්යං නැති ජාතස් සමරණං අමරණීය තත්ත්වයටපත් වෙන්න බෑ. ඒ නිසා නොමැරී ඉන්න බෑ. ඒ නිසා පුළුවන් හැම අවස්ථාවකදීම හොඳ දේවල් යහපත් දේවල් හිත දෙන්නේ නෑ හොඳ දෙයට. නමුත් පින්නතුනේ කොහොම හරි හිතත් එක්ක යුද්ධයක් කරලා නේ හිත කියන්නේ නිතරම එකතු කරන්න කියලානේ. ඒ නිසා හිතත් එක්ක යුද්ධයක් කරලා Tamanට පුළුවන් දෙයක් නේ සුළු හරි දෙයක් කමන්නේ. Taman කන බත් පිඟාන ඉතුරු වෙන බත්පත හරි කමන්නේ. මේ පහ පොළොවට සෝදලා දාන්න. එතකොට ඒකත් ඒ සත්තු අනුභව කරනවා. ඒ නිසා ඒගේ කුසගිනි නිවෙනවා. එතකොට ඒකත් Tamanට පිනක් බවට පත් වෙනවා. ඒ නිසා
දානෙම දෙනවා කියලා මේ හැමතැනම ගිහිල්ලා එහෙම දෙන්න ඕන නැහැ. මේ Tamanta එක කරන්න පුළුවන් ඉතින්. ඒ නිසා අන්න ඒ වගේ කුසල් කරගත්තාම පින්නතොනේ අපිට එකම පිහිට එකම පිළිසරණ බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අද මේ සත්පුරුෂ දුවදරුවෝ ටික එකතු වෙලා අපේ නිසාන්ත මහත්මයා ඒ වගේම මැතණිය දරුවෝ ටික මේ ඥාති හිත මිත්‍රාදී හැම කෙනාම එකතු පාදු වෙලා මේ වගේ උතුම් වූ පින්කමක් සිදු කරන්නට අදිෂ්ඨාන ඇති කරගත්තා. ඉතින් අද සමාජයේ දෙස බැලුවා ලෝකෙ දෙස බැලුවාම නොයෙකුත් අවශ්‍යතාවයන් තියෙනනේ හැමදේම ගණන්. ඉතින් ඒ නිසා පිනක් දහමක් කරන්න හිත දෙන්නේ නැහැ. මේ ඉතින් මේ වගේ අවස්ථාවකදී අපේ නිසාන්ත මහත්මයා එම මැතණියත් මේ සත්පුරුෂ ඥාති එකතු වෙලා මේ වගේ පින්කමක් සිදු කරන්න ඕනට ව්‍යාධිෂ්ඨාන ඇති කරගත්තා. ඒ නිසා මේ වගේ උතුම් කාලයක ඒ වගේ පිනක් දහමක් කරනවා කියන්නේ වෙනදට වඩා පින්වත් වෙනවා. මේ දුෂ්කර කාලයකදී කරන්න ඕන කරන පින ඒකෙන් ලැබෙන පින වෙනදට වඩා වෙනද නම් අපිට සල්ලි තිබුණා නේ ඕන දෙයක් කරගන්න පුළුවන්කම තිබුණානේ. දැන් මේ මිල මුදල් හිඳයි මේ කෑම බීම අහස උසර නැගලා ඉතින් එවන් කාලයක පිනක් දහමක් කරනකොට අර වෙනදට වඩා කුසල්වත් වෙනවා පින්වත් වෙනවා. යන්නේ නිසා තමයි මේ දුවදරුවෝ ටික කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි කළගුණ දන්න කළගුණ සලකන මිනිස්සු මේ ලෝකේ අඩුයි. ඒ නිසා මේ සත්පුරුෂ දුවදරුවෝ ටික අපේ නිසාන්ත මහත්මයා එම මැතිනිය පුතණවරු ඒ වගේම බෑනලා ලේලිලා ආදී කොට මේ හැම දිනම ඒකතු පාද වෙලා මේ වගේ කළගුණ සැලකීමේ පින්කමක් මේ වගේ කාලයකදී උනත් සිද්ධ කරන්නට කටයුතු සිද්ධ කරන්න. ඒක තමයි මනුස්සකම කියලා කියන්නේ. ඉතින් මේක නොකලා කියලා කවුරුවක්වත් මොකොත් කියන්නේ නැහැ. නිකන් දරව අහගෙන මේ බත් පාරසල් ටිකක් දිනහන බෙදලා දීලා ඕක අමතක කරලා දාන්න තිබුණා. මේ නමුත් මේ අත්ව එහෙම කළේ නැහැ. තමන්ගේ වර්ග පරම්පරාවේ මේ ඥාතීන් වෙනුවෙන් වෙන අය පින්කම් කරන්නේ නැහැ. මේ තමන්ගේ ඥාතීන් විසින් තමයි කළ යුතු වන්නේ. ඒ නිසා ඒ කළගුණ සැලකීමේ සත්පුරුෂ යුතුයකම තමයි අපේ නිසාන්ත මහත්මයාතුම මැතිණිය දුවදරුවෝ බෑනලා ලීලා මේ හැම දිනම කියලා මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මිය යන ඇත්තන්ට ඉතින් අපිට වෙන දෙයක් දෙන්න බෑනේ. මේ අපේ නාමය නොදිරණ කුණුකය දිරණ අරුණික සෝභා සංසාරේ නේ නම පවතිනවා මේ කුණුකය දිරලා මහ පොළොවට පස්සලා. ඒතකොට නම විතරයි පවතින්නේ. මේ නම ගුණ අපි මැරෙනවත් එක්කම නම අයින් වෙලා යනවා නේ. එතකොට ඒක නම කියලාද කතා කරන්නේ නැහැ නේ. ඒකට අපි කියන්නේ මිනිය කියලා. එතකොට අපි මැරෙනවත් සමගම අපේ ඉස්සලම අයින් වෙලා යන්නේ නම. එතකොට අපි කියන්නේ ඒකට මිනිය කියලා නේ. ඒක තමයි මේ සංසාරයේ ස්වභාවය. ඉතින් අන්න ඒ නිසා මේ අතෝ ඒ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒ අයගේ නම ගුණ රුව සිහිපත් කරලා පින් දෙන්නට මේ වගේ උතුම් පින්කමක් සිදු කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා සතුටු වෙන්න. ඉතින් අද මේ වගේ මෙලවත් පරලවත් සතුටියගේ මාහිමි පින්කම සිදු කරගත්තේ. ඉතින් මේ වගේ උතුම් පින්කමක ප්‍රධානම පරමාර්ථ වේලා තිබෙන මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් අන්න ඒ නිසා මේ අවස්ථාවේදී මේ සියලු ආකාරයෙන් අත්පත් කරගන්න කුසලානිසංස ධර්මයන් පළමු කොටම ලෝකයා සම්බුද්ධ ශාසනයක් කවදත් පිනට දහමට ලැබී මාසික ධම්මයට පූජා කරන අපේ විහාරස්ථානයේ පාරම්පරික දායකයන් වශයෙන් එදා පටන් අද දක්වාම විහාරස්ථානයේ දියුණුවට උන්නතය කවදත් උදව් කරන උපකාර කරන අපේ නිසාන්ත මහත්මයාණන් ඒ වගේම එම නැතිනිය ඒ වගේම අපේ පුතුණුවන් දෙපළ ඒ වගේම බෑනලා ලේරිලා දියණිවරු ආදී කොට මේ සියලුම දෙනාගේ ජීවිත සුවකින ආරක්ෂා කරන ඉෂ්ඨකාමී සම දෙවියන්ට පින්වත් වේවා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාද රැකවරණය පිහිට ආරක්ෂාව මේ සම දෙනාටම ලැබේවා. දෙවියන්ටත් මේ පින ප්‍රාර්ථනීය මොදේ පින් අමා මහ නිවන් දැකීම පිණිස හේතු වේවා. වාසනාව වේවා. ප්‍රසාද කියන්නේ මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරලා බලාපොරොත්තු වන පරිදි මේ සියලු ආකාරයෙන්ම අත්පත් කරගත්තා වූ කුසලානිසංස ධර්මයන් මේ අත්තන් නමින් මිය පරලොවදී මීට වසරකට පෙර මිය වියෝ ලතා දිසානායක සොහොරියටත් ඒ වගේම හෙලේනා මුණසිංහ මහතාව ඒ වගේම ලලිතා කාර්යවසම් සොහොරිය ශීලා ඉදිරිසිංහ මිත්තනිය ඒ වගේම නැන්සි සිල්වා මිත්තනිය ධනුෂ්ක මුණවීර සොයුරා ඇතුළු කොට වර්ග පරම්පරාව ඥාතීන් මිය පරලොවදී සියලුම ඥාතීන්ට මේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වඩා මිය ගිය අය වැඩි. ඒක තමයි සසරේ ස්වභාවය. ඒ නිසා ඒ මියගේ සීලයන් මේ පින්වත් වේවා. දුකක නම් අත මිදේවා. සපතක නම් සප සම්පත් වඩා දිනු කරගනීවා. තමන්ගේ අතින් සිද්ධ කරගත් පිනාසේ ලකසතු වේවා. සංසාර භව ගමන සුවපත් කරගනීවා. ඒ මියගේ නම් කියු සෑම දිනාටම අමා මහ නිවනින් සනසිම ලබන්තම මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමත් හේතු වේවා. වාසනාව වේවා. සාදු. සම්පත්තිය ලැබේවා.
ඒ වගේම පුතුණුවන් දෙපළ දියණිය, ඒ වගේම බෑණනුවන් ලේලිලා, ඒ වගේම ආදරණීය පියාණන් ආදී කොට ඇති සියලුම දෙනාටත් ආයුරාරෝග්‍ය සම්පන්නිය, දීර්ඝා සම්පන්නියම ලැබේවා. මේ සියලුම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අවසාන වශයෙන් මේ ඥාතීන්ටත් ඔබ අප සෑම දෙනාටමත් අමා මහ නිවනේ සැනසීම ලබන්නට මේ උතුම් කුසල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. ඉරසාදු කියන්නේ ආකාසට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. වෙනගත් සම්පදාම සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. නමදලාටම තිරුවන්